Ice Diary YouTube channel එකට ඔයාලව අදත් ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ 19 දේවදූත අංකය ගැන. ඔයත් කවදාම හරි මේ 19 දේවදූත අංකය දැකලා තියෙනවද? එහෙනම් අපි යමු වීඩියෝ එකට. මොකක්ද මේ 19 දේවදූත අංකය ඔයාට දෙන පණිවිඩය? 19 කියලා කියන්නේ ආත්මීය පණිවිඩයක් ගෙන එන දේවදූත අංකයක්. ඔයාගේ ජීවිතේ නව ආරම්භයක්, ඒ වගේම ආත්මීය වර්ධනයක් සිදුවන බව මෙයින් පෙන්වනවා. 1 කියලා කියන්නේ නව ආරම්භය, නායකත්වය සහ ස්වයං විශ්වාසය. 9 කියන්නේ ආත්මීය අවධානය, ආදරය සහ මිනිසුන්ට උදව් කිරීම. එතකොට මේ 19 කියන්නේ පරණ දේවල් අවසන් වෙමින් නව වාරයක් වාගේ ජීවිතේ ආරම්භ වන බව. ඔයත් මෙම 19 දේවදූත අංකය දකින්නකොට මෙන්න මේ දේවල් කරන්න. ඔයාගේ අරමුණු සොයාගන්න. නව ආරම්භයකට සූදානම් වෙන්න. භාවනා කරන්න. ඔයාගේ සිත පිරිසිදු කරගන්න. මනුස්සයින්ට උදව් කරන්න. 19 පෙන්වන්නේ ඔබ මිනිස්සුන්ට උපකාර කළ යුතු බව. විශ්වාසය තබා ගන්න. ඔයාගේ ආරක්ෂක දේවදූතයන් ඔයාගේ ජීවිතයේ මඟ පෙන්වීම සිද්ධ කරනවා. මේ 19 දේවදූත අංකය දකින්න හේතු මොනවද කියලා අපි බලමු. දේවදූතයන් ඔයාගේ ජීවිතයට පණිවිඩයක් එවමින් සිටින මොහොතක ඔයාට මේ දේවදූත අංකය දකින්න ලැබෙනවා. ඒ වගේම ඔයාගේ ජීවිතේ නව අවස්ථාවන්ට එළඹෙන විට ඔයාට මේ දේවදූත අංකය දකින්න ලැබෙනවා. ඒ වගේම ඔයාගේ ජීවිතේ අරමුණු පිළිබඳ අවධානය යොමු කරන්න කියලා මේ දේවදූත අංකය හරහා ඔයාට පණිවිඩයක් ලැබෙනවා. පසුගිය කාලේ ඔයා විඳ දුක, ඒ වගේම ඔයාලගේ තිබ්බ කම්මැලි බව, අමාරුකම් ඇතහැර නව ආරම්භයකට සූදානම් වෙන්න කියලා මේ දේවදූත අංකය හරහා ඔයාගේ දේවදූතයන් ඔයාට මතක් කර සිටිනවා. ඉතින් මෙන්න මේ කරුණ තමයි 19 දේවදූත අංකය තුලින් ඔයාට ගෙන එන පණිවිඩ. ඉතින් මෙන්න මේ මං කියපු කරුණ ගැන අවධානය යොමු කරන්න. ඔයාගේ ජීවිතේ ඉස්සරහට යන්න ඔයාව විශ්වාස කරන්න. මේ මොන දේ තිබ්බත් ඔයාට ඔයා ගැන විශ්වාසයක් නැත්තම් ඒකෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාව විශ්වාස කරලා ඔයාගේ මේ ගමන ඉස්සරහටම යන්න. විශ්වාස කරන්න, විශ්වාසයෙන් ඉන්න.